මේ කතාව සාමාන්‍යයෙන් භෞතික විද්‍යාව බොහොම ලස්සන සිද්ධියක්. මේ තියෙන්නේ මාර්ගයක ගමන් ගන්නා රථයක්. තිරස් පාරක ගමන් කරන රථයක්. අපි හිතමු ඕගොල්ලෝ එකේ ෂීට් එක වාඩි වෙලා ඉන්නවා. ඕගොල්ලෝ සීට් දෙක මැද නෙවෙයි අර මැද තියෙනවනේ හිදසක් මෙහෙම හිටගෙන යන්න කට්ටියට. එතන තියලා තියෙන හිටගෙන යන්න නෙවෙයි ඒක මේ තියෙන්නේ මිනිසුන්ට එහාට මෙහාට යන්න ලංකාව ඉතින් ඒක හිටගෙන යනවා. එතන තියෙනවා රෝද හයි කරපු බෑග් එකක් ඕගොල්ලෝ. රෝද හයි කරපු බෑග් එක බිමින් තියාගෙන එතන තියාගෙන යනවා. හරි. දැන් මේ බස් එකේ පතුල හොඳට ගෙවිලා ලිස්සන පොළවක් තියෙනවා. වේගෙන් ගියපු බස් එක එකවරම බ්‍රේක් එකක් ගහනවා. මොකද වෙන්නේ බෑග් එකට? රූටලා ගිහිල්ලා ඩ්‍රයිවිං ෂීට් එක ළඟට ගිහිල්ලා වැටෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවනේ. මෙතන තිබ්බ බෑග් එක ආරම්භයේ තිබ්බේ නිශ්චලව. බස් එක බ්‍රේක් කරපුවාම බෑග් එක ඉදිරියට ගියා. නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් කියනවා මොකද්ද? නිශ්චල වස්තුවක් චලිත වෙන්න නම් මොකක්ද දෙන්න ඕනද? බාහිර අසන්තුලිත බලයක් දෙන්න ඕන. දැන් මේ බෑග් එක කලින් නිශ්චලයි නේද? බ්‍රේක් ගහපුවාම චලිත වුණා නේද? එහෙම නැති චලිතයක් ඇති වුණා නම් එයා මත මොකක් තියෙන්න ඕනද? බාහිර අසන්තුලිත බලයක් තියෙන්න ඕන. කොහෙටද? ඉස්සරහට. ප්‍රශ්නේ මොකද්ද කියන්නකෝ? බ්‍රේක් ගැහුවේ බස් එකට. බස් එකට ගහන බ්‍රේක් එක මේකට වදිනවද? එහෙම නෑනේ. මේක නිකන් නිදැල්ලේ ඉන්න වස්තුවන්නේ. බස් එකට බ්‍රේක් ගහලා බස් එකට පිටිපස්සට බලයක් දුන්නා කියලා බෑග් එකට ඉදිරියට බලයක් එන්න ක්‍රමයක් නෑනේ. මොකද කවුරුත් ඇවිල්ලා පිටිපස්සෙන් මුව තල්ලු කරේ නෑනේ. ඒතර මාර වැඩක් නේ. නිශ්චලව තිබ්බ වස්තුව ඉදිරියට චලිත වෙලා. හැබැයි චලිත වෙන්න යාමත බලයක් එදිලා නෑ. එහෙනම් නිව්ටන් කිව්වේ පච. නිශ්චල වස්තුව චලිත වෙන්න බාහිර බලයක් දෙන්න ඕන කිව්ව එක පචයක්ද එතකොට? නෑ. ඒක බොරු වෙන්න බෑනේ. අපි ඉගෙන ගන්න. එහෙනම් මේක වෙන්න බෑ. නෑ උනානේ. එහෙනම් මොකේද අවුල තියෙන්නේ? අවුල තියෙන්නේ අපි හිටපු තැන. අපි හිටියේ කොහෙද? බස් එක අස්සේ. සමහර නිර්දේශ රාමු අස්සේ ඉඳන් බලනකොට යථාදේ යථා ස්වභාවයෙන් පේන්නේ. ඇත්ත දේ ඒ විදිහටම පේන්නේ. අපි රැවටෙනවා. මොකද බස් එක ඇතුලේ ඉන්න අපි හිතාන් ඉන්නවා මම නිශ්චලයි කියලා. ඒ හින්දා මං හිතාන් ඉන්නවා බෑග් එක නිශ්චලයි කියලා. නමුත් ඒකද යථාර්ථය? නෑනේ මේ පොළොව මත ඉන්න එකේ දකින්නවා යථාර්ථය මොකද්ද? ඌ දන්නවා බස් එක යනවා නම් 10 ms ශ්‍රේණියක වේගයකින් බෑග් එකත් බස් එකත් එක්ක ඒ වේගයෙන්ම යනවා. ඒක තමයි බෑග් එක බස් එක තුල බස් එකට සාපේක්ෂව නිශ්චලව තියෙන්නේ. බස් එකට සාපේක්ෂව. නම් පොළොවට සාපේක්ෂව බෑග් එක බස් එකත් එක්ක යනවා. ඔහොම යන වෙලාවක බස් එක බ්‍රේක් කරනවා. ඒ කියන්නේ බස් එක තමන්ගේ ප්‍රවේගය 5 ms ශ්‍රේණියක දක්වා අඩු කරනවා. හැබැයි බෑග් එක තාම බෑග් එකට බාහිර අසන්තුලිත බලයක් ලැබුණාද? නෑනේ මං කිව්ව මේකේ සුමට තලයක් කියලා. එහෙනම් ඝර්ෂණ බලත් නෑනේ. එහෙනම් මූ මත බාහිර බල නැත්තම් නිව්ටන් කිව්වා එක්ක නිශ්චලයි නැත්තම් යන ප්‍රවේගයෙන් ඒකාකාරව යන්න ඕන. ඔව් ඌට තියෙන දෙවෙනි ඔප්ෂන් එකනේ මොකද්ද? ඌ යමින් හිටියන 10ක වේගයෙන්. එහෙනම් ඌ ඒ 10ක වේගයෙන් මේකාකාරව යන්න ඕන. බස් එක යන්නේ තප්පරයට මීටර් 5යි. බෑග් එක යනවා තප්පරයට මීටර් 10ක්. ඒතර බස් එකට වඩා බෑග් එක කොච්චර යනවද? තප්පරයට මීටර් 5ක් යනවා. ඒ 5 බස් එක තුල යා ඉදිරියට යනවා. බස් එකත් එක්ක මීටර් 5 ගිහිල්ලා තව මදීනේ 5ක්. ඒ 5 බස් එක ඇතුලේ ඉස්සරහට යනවා. ඇතුලේ ඉන්න මට පේනවා බස් එක තුල බෑග් එක ඉස්සරහට යනවා කියලා. නමුත් ඇත්තටම උනේ බෑග් එක නැති චලිතයක් ඇති කරගත් එකද? නෑ. බෑග් එක පැවති චලිතෙම පවත්වාගෙන ගියා. මොකද්ද? බෑග් එක පැවති චලිතෙම පවත්වාගෙන ගියා. බස් එක තමන්ගේ ප්‍රවේගය අඩු කරා. බලන්නකො අපි දකින්නව කොච්චර රැවටෙනවද කියලා. අපිට හිතෙන්නේ ඔක අනිත් පැත්තනේ.